නමෝ බුද්ධාය. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආවා. ඉතින් අද මාතෘකාව විදිහට මම ගත්තේ ડિප්‍රෙෂන් නැත්නම් මානසික ආතතිය ගැන. ඉතින් ගොඩාක් අය දන්නවා මේ මානසික ආතතිය හැදෙන්න හේතු ගණනාවක් තියෙනවා. නේද? ඒ හේතු අතර ආදරය, වගේම නිවසේ ප්‍රශ්න, වගේම පාඩම් වල ප්‍රශ්න, මේ විවිධාකාර සමාජයේ තියෙන ප්‍රශ්න මනසට බලපාලා තමයි මේ ડિප්‍රෙෂන් නැත්නම් ආතතිය, මානසික ආතතිය ඇති වෙන්නේ. ඉතින් ගොඩක් දුරට බලද්දී මේ කාරණාව දෙස මේ සමාජය ගොදුරක් වෙලා තියෙනවා. මේ රෝගය තාම දැඩි ලෙස බෝවන රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒක මන්ද කිව්වොත් මේ ශ්‍රී ලංකාව තුළ ප්‍රශ්න ගොඩාක් ඒක රාශී වෙලා ආදරය ගැන කියනවා නම් ආදරය අවංකවම දෙන්න ඕනේ. නේද? ආදරය කරන දෙන්නට දෙන්න තේරුම් අරගෙන ඒ දෙන්න ආදරේ අම්මෙක් තාත්තෙක් රකින්නවා වගේ ඒ ආදරේ රකින්න ඕනේ. එහෙමයි ඒ දෙන්න කරන්නේ. නැත්නම් සමහර ඉන්නවා අද එක්කෙනෙක් එක්ක ඉන්නවා තව එක්කෙනෙක් එක්ක ඉන්නවා. නැත්නම් තව මාවත් තියාගෙන තව එක්කෙනෙක් එක්ක ඉන්න පුළුවන්. අන්න එහෙම සමාජයක් තමයි මේ ආදරේ. ඔන්න ඕකෙදි තමයි මේ මානසික ආතතිය අනිත් කෙනා අවංකව ආදරය කරන කෙනා කල්පනා කරලා ලෙඩ වෙන්නේ. ඉතින් මම ඉල්ලනවා කවදාවත් ආදරයකට බොරු කරන්න එපා. ස්වාමි පුරුෂයා, දරුවන්, එවැගේම ස්වාපුරුෂයා බිරිඳ මේ ඔක්කොගෙම ආදරය එක වගේ තියෙන්න ඕන. නැත්තම් ආදරවන්තයා පෙම්වතිය ඔන්න ඔය විදිහට අවංක වෙන්න ඕන. ඉතින් ඔය වගේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න ඕන. අපි මේ ටික කාලයකට ඉන්න ඇවිල්ලා තියෙන මේ නවාතැන්පලේ බැඳීම කියන්නේ හරි දුකක් තමයි. හැබැයි මේ බැඳීම තුළින් දුකක් ඇති වෙන බව වටහාගෙන යම් කිසි දෙයක් අතහැරෙන බව දැනගෙන අපි ජීවත් විය යුතුයි. ඉතින් මේ කොටස් බලනකොට පාඩම් කරන්න කිව්වොත් ගෙදර අම්මා තාත්තා බයින්න පුළුවන්. ළමයට පාඩම් කරන්න පුතේ පාඩම් කරන්න තව විභාගෙට මෙච්චරයි කාලේ තියෙන්නේ. ඉතින් ඒ විදිහටත් බලද්දී මානසික ආතතිය ඇති වෙන්න පුළුවන් දරුවන්ට. ඉතින් ඔන්න ඔහොම දේවල් වෙනවා. ඊට පස්සේ නිවෙස්වල ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න හෝ වේවා, වෙනත් පවුලේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ දරුවන්ගේ ප්‍රශ්න ඔන්න ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. ඔය කාරණා හේතු කරගෙන තව විවිධ ප්‍රශ්න තියෙනවා. මේ මානසික පීඩා ඇති වෙන්නේ ඔන්න ඔහොමයි. ડિප්‍රෙෂන් තත්ත්වයට ඇති වෙන්නේ ඔන්න ඔය වගේ කරුණු කාරණා ඇති වෙනවා. වයස් සීමාව ගත්තොත් වයස් සීමාව දෙස බලනකොට මේ වයස් සීමාවට ගොදුරු වෙන්නේ වයස අවුරුදු 15ත් 29ත් අතර අය තමයි ගොඩක් මේකට ගොදුරු වන්නේ. මානසික ආතතිය නැත්තම් ડિප්‍රෙෂන් තත්ත්වයට. ඉතින් ආදරණීය යහළුවනේ මම කියන්නේ මේ කාල සීමාව කියන්නේ මේ වයස් සීමාව ඔයා ඉතා උවමනාවෙන් මුලින්ම තමන්ට ආදරය කරන්න. තමන්ට ආදරය නැත්තම් කවදාවත් අපිට සැනසීමක් නැහැ. මතක තියාගන්න ඕනේ මුලින් තමන්ට ආදරය කරන්න. ඉන් පස්සේ අනිත් අය දිහා බලන්න. ඔබට ළඟ වෙන කෙනා දිහා හොඳ තියුණු ඇස්වලින් බලන්න. මම දැන් ආදරය දෙන්නම් කිව්ව පළියට ආදරෙන් ළඟ වෙන්න එපා. අධ්‍යයනය කරන්න. හැම මොහොතෙම අධ්‍යයනයක් කරන්න. මේ සමාජය වුණත් අධ්‍යයනය කරන්න. තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ කරුණු කාරණා ඇතිව මම කියන්නම් මේ ડિප්‍රෙෂන් නැත්නම් මානසික ආතතියෙන් මිදෙන්න ඕන විදිය. ගොඩක් අය මගෙන් අහලා තියෙනවා මට මෙහෙම ප්‍රශ්න තියෙනවා මම මොකක්ද කරන්න ඕනේ කියලා. මම කියන්නේ ඔයාට යම්කිසි දුකක් හිතට දැනෙනවා නම් ප්‍රශ්නයක් එනවා නම් මේ බුදුදහමේ තියෙනවා මේ YouTube නාලිකාවල තියෙනවා පුංචි හෝ ධර්ම දේශනා. ඔයාට පුළුවන් ධර්ම දේශනා අහන්න.
දැන් කියයි ගොඩක් අය අපෝ මට ධර්ම දේශනා අහන්න බෑ නින්ද යනවා මෙහෙමයි කියලා. එහෙම හිතන්න එපා. ඒ දෙයක් අහලා අපි සිත සනස ගන්නවා නම් අපිට ඒ තරම් වටින දෙයක් තියෙනවා. සියලු දේ අතහැරී බුදුහාමුදුරුවෝ ඒ දේශනා කළ ධර්මය අපිට වටිනවා. ඒ වගේම ඔයාලට ඒවයින් මිදෙන්න පුළුවන්. ඉතිපිසෝ ගාථාව 7 පාඩක් කියලා. තරහක් එනවා නම් වෛරයක් එනවා නම් ඉතිපිසෝ ගාථාව 7 පාඩක් කියලා. මොන ඔය වගේ දේවල් කරන්න පුළුවන්. නැවත මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. ඔයාලට යම් කෙනෙක් ඒ දේවල් කරනවා නම් ඔයා ඒ කෙනාගේ නම සිහියට ගන්න. සිහියට අරගෙන මම කිව්වොත් උදාහරණයක් ලෙස දසුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, වෛර නැතික් වෙත්වා, රාගයෙන් මිදෙත්වා, ද්වේෂයෙන් මිදෙත්වා, වෛර නැතික් වෙත්වා, ක්‍රෝධ නැතික් වෙත්වා, ඊර්ෂ්‍යා නැතික් වෙත්වා, දසුන් සුවසේ ජීවත් වෙත්වා. ඔන්න ඔය වගේ අපිට මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ කරුණු කරන්න පුළුවන්. තවත් දේවල් තියෙනවා. ඔයාට යම් කෙනෙකුගේ උපදේශයක් ගන්න පුළුවන්. මේ කාරණා සඳහා යම් කිසි කෙනෙකුට කියලා සිතේ තද කරගෙන ඉන්න එපා. ඒක තවත් මානසික පීඩනයක්. තව විශ්වාසවන්ත කෙනෙක්ට කියලා මේ දේවල් නිදහස් කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ කාරණා තමයි මම මේ අද වීඩියෝ එකෙන් කතා කරේ. ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එක. ඔයාත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න, මේක ෂෙයා කරන්න. මේක වටින්න පුළුවන්. අද සමාජයේ බහුලව ජීවත් වෙන කොට්ටාශයකට මේක ඉතාලට ගත් වෙන්න පුළුවන්. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. ඔයාලා ඔක්කොටම ආදරේ. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම අදට සමු ගන්නවා. ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි.